ෆෝස් එකකින් දොර වහනකොට එයා එකේ කම්ප්‍රෙෂන් එකක් එනවා. මේ කම්ප්‍රෙෂන් එකත් එක්ක දොර අනිත් පැත්තට යන්න ආපහු ෆෝස් එකක් හේදෙනවා. ඉතින් අපි කම්ප්‍රෙෂන් එක අඩු කරේ නැත්නම් ඒ කම්ප්‍රෙෂන් එක එහෙම හිටලා වෙලා ඒකත් එක්ක දොර වහන එකේ අඩුවක් තියෙන. ඊට අමතරව ලොක් එකෙත් අලුත් ලොක් එකක් නිසා ගොඩක් වෙලාවට වැහෙන එකේ පොඩ්ඩක් මේ ස්ට්‍රික්ට් ටයිට් ගතියක් තියෙන්න පුළුවන්. හරි. ඒකත් එක්ක මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඩෙමොන්ස්ට්‍රේට් කරලා පෙන්නන්නම්. මේකේ දොර ඇරලා සාව හලිවලා ඔයගොල්ලෝ මෙතනින් බලන්න පුළුවන් අපිට දොර අරිනකොට කිසිම ගැටලුවක් නැහැ. normal camera mode එකට දාලා තියෙන ultra wide lens එකට ඉතින් ඔයගොල්ලෝ නිතර මගේ voice එක ඇහෙනවා ඇති කියලා. ඉතින් මෙතනින් ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව මේකේ දොර අරින්න පුළුවන්. මේ විදිහට අරනකොට නම් ගොඩක් හොඳ සද්දයක් එනවා. ජපාන් විදියට කිසිම ගැටලුවක් නැහැ. ඊට අමතරව මෙතන ඔයගොල්ලන්ට center lock button එකක් තියෙනවා. එකකින් ඔයගොල්ලන්ට වාහනේ දොර හතරම lock කරගන්න සහ අරින්න පුළුවන්කමක් තියෙන කිසිම ගැටලුවක් නැතුව මේක ඔයගොල්ලෝ එරියට පස්සේ ඔයගොල්ලෝ බලන්න පොඩ්ඩක් සාමාන්‍ය force එකක් දැම්මට දොර වැහෙන්නේ නැහැ. හරි. මේ හරි. මෙතන ඔයගොල්ලන්ට ඔප්ෂන් දෙකක් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට ටිකක් දුර ඉඳන් එකම ෆෝස් එකකින් අරන් ආවොත් එහෙම මේ විදියට කිසිම ගැටලුවක් නැතුව වහගන්න පුළුවන්. හරි. හැබැයි මේක මටත් මුල් දවස්වල වැඩ කරේ නැහැ. මමත් මුල් දවස්වල මේ ෆෝස් එකකින් කරාට වැඩ කරේ නැහැ. දැන් යම් කිසි ෆෝස් එකකින් මම වහද්දි දොර දැන් කිලෝමීටර් 20කට පස්සේ කිසිම ගැටලුවක් නැතුව වැහෙනවා. ඉතින් මුල් දවස්වල ගත්ත දවස්වල මම කරපු ට්‍රික් එක තමයි දොර මෙහෙම ළඟට අරගෙන ඉවරලා මෙතනින් පොඩි කට්ටයක් පයින්නවා. මෙන්න මේ හරියදී බලන්න. සෙන්ටිමීටර්ස් 10ක් විතර පොඩි කට්ටයක් පයින්නවා. එතනින් එහාට පොඩ්ඩක් වා හයියෙන් තද කරලා වහන්න. හරි. එහෙම කළාට පස්සේ ඔයාලට ඇතුළේදී දොර වහගන්න පුළුවන්. ඔයාලා කාර්යකට නැග්ගට පස්සේ මෙහෙම ළඟට අරගෙන ඉවරලා පොඩ්ඩක් හයියෙන් වැහුවට පස්සේ කිසිම ගැටලුවක් නැතුව ඔයගොල්ලෝ දොර වහගන්න පුළුවන්කමක් තියෙනවා. අපි දැන් බලමු මේක එළියේ කොහොමද මේක තියෙන්නේ කියලා. හරි. ඔයගොල්ලෝ දැන් එළියෙන් බලා ගන්න පුළුවන්. එළියෙත් ඒ ෂෝ එක තියෙනවා. මෙහෙම වුත් එහෙම දොර සම්පූර්ණයෙන් වැහෙන්නේ නැහැ normal force එකකින්. මේ වගේ. හරි. ඒකට මම පොඩි දෙයක් පුරුදුලා ඉන්නේ මුල් දවස් ටිකේදී. මේකේ ඒකෙදි මම කරේ මෙහෙම ලොක් එක මෙතන කිට්ටු කරලි වෙලා හයියෙන් වැහුවට පස්සේ කිසිම ගැටලුවක් නැතුව දොර වහගන්න පුළුවන්කමක් තියෙනවා. හරි. එතනදිත් මෙහෙම කිට්ටු කරලා වැහුවට පස්සේ ඔයාලට වහන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම තවත් ක්‍රමයක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් දොර වහන විදියක් ඔයගොල්ලන්ට. ඉතින් ඒකෙදි ඔයගොල්ලෝ කරන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ හරිය උඩ හරියෙන් වහලි වෙලා එකපාරම ලේසියෙන් වහන්න පුළුවන්කමක් තියෙනවා. හරි. ඉතින් මම දැන් ගොඩක් වෙලාවට වහන්නේ මේ විදියට ලොක් එක අල්ලලා වහනකොටත් සමහරවිට මේ ලොක් එක ඕගොල්ලන්ගේ අතින් මෙහෙම ප්‍රෙස් වුණාට පස්සේ වැහෙන දිගටයක් එන්න පුළුවන්. හරි. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට ලේසියෙන්ම මෙන්න මෙතන උඩින් අල්ලලා ඉවරලා සාමාන්‍යයෙන් පොඩි පෝස් එකක් දුන්නාට පස්සේ වහගන්න පුළුවන්. දැන් ඒ අවස්ථාවේ වැහුන්නේ නැහැ. හරි. ඔය ඔහොම ඕගොල්ලන්ට කිසිම ගැටලුවක් නැතුව දොර වහගන්න පුළුවන්. වහනකොටත් සාමාන්‍යයෙන් හොඳ සද්දයක් එනවා සැටිස්ෆයිං. නැත්නම් ඔයගොල්ලෝ ගොඩාක් හයියෙන් මේක ස්ලෑම් කරනකොට ඕගොල්ලන්ටත් හිතට බයක් එන්න පුළුවන් දොර කැඩේද කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ මටත් තිබුණා මුල් දවස්වල.